සුබ දවසක් වේවා. ඔන්න මම කලින් වීඩියෝ එකේදී කිව්ව විදිහට ලේබර් රූම් එකේදී මොකද වුනේ කියලා මම කියනවා කියලා කිව්වනේ ඔයගොල්ලන්ට. බබා නිදි අතරේ ඔන්න බබාව කුලේ තියාගෙන තමා මම මේ ඔයගොල්ලන්ට මේක කියන්නේ. එහෙනම් මං කියන්න මොකද උනේ කියලා. ඔන්න දැන් ලේබර් රූම් එකට මා එක්කගෙන ගියා මිඩ්වයිෆ්ස් කෙනෙක්. ඊට පස්සේ ඔන්න මට ඇඳක් ලැබුණා ලේබර් රූම් එකේ ඇඳක්. ඊට පස්සේ ඔන්න ටිකෙන් ටික මට අර පේන් එක මේ වැඩියෙන් දැනෙන්න ගත්තා. ඊට පස්සේ මිඩ්වයිෆ් මිස්ලා බලලා තව ටිකක් බබා එන්න තව පොඩ්ඩක් ඉන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ ඔන්න මම මේ ඇඳේ හාන්සි වෙලා ඉතින් ඔන්න පේන් එකත් ගැන හිත ඔන්න ඉන්නවා. ඒ අතර ඉතින් මට බබාවත් මතක් වෙනවා. ඊට පස්සේ අපේ ගෙවල් ළඟ ආන්ටි කෙනෙක් කිව්වා ඇත්තටම මේ ඩිලිවරි එකේදී ඒ වෙලාව විතරයි අමාරුව. ඊට පස්සේ බබා අතට ආවම ඔක්කොම අමාරු අමතක වෙනවා. දැන් ඔය ඒ කියපු කතාවත් මට ඒ වෙලේ මතක් වෙනවා. ඊට පස්සේ ඒ වෙලේ තව මම මතක් කරපුවා තමයි මම අපි පිරිත් කියනවා. එතකොට පන්සල් යනවා. ඒ අපේ ආගමානුකූලව ක්‍රියා කරනවානේ. එතකොට ඒ ආගමානුකූලව කරපු දේවල් ඒ වෙලාවේදී ඇත්තටම මමත් ඒ වෙලාවේදී ඒවා මතක් කරා. ඔන්න ටිකෙන් ටික ඔන්න අමාරුව ඔන්න වැඩි වෙනවා. එතකොට මම මිස්ට කිව්වා මිස් දැන් නම් ඉන්න අමාරුයි මට එහෙම කියලා. ඊළඟට ඔන්න බැලලා ඔන්න දැන් හරි ළඟයි බබාව එන්න. ඊට පස්සේ ඒගොල්ලෝ මිඩ්වයිෆ් මිස් කිව්වා මේ විදියට බබාව එළියට එන්න මේ විදියට තමයි කකුල් තියාගන්න ඕනි කියලා. ඔන්න ඒකත් මේ මං හිතන්නේ අම්මලා පොඩ්ඩක් ඒ ගැන දැනුවත් වෙන එක හොඳයි. කොහොමද නෝමල් ඩිලිවරි එකේදී අපි කකුල් තියාගන්න. මම ඇත්තටම මගේ පළවෙනි බබා හින්දා මම ඒක ගැන හොයලා තිබුණෙත් නෑ, දැනගෙන හිටියෙත් නෑ. මගේ ඒ වෙලේ තමයි මම ඒක ඉගෙන ගත්තේ. මිඩ්වයිෆ් මිස්ලා ඔක්කොම කියලා දෙනවා මොකද කොහොමද කරන්න කියලා. එතකොට ඒ විතරක් නෙමෙයි කොහොමද බබාව එන්න පුෂ් කරන්න ඕනේ කියලාත් ඔන්න ඒ කියලා දුන්නම්. කොහොමද අමාරුව එනවත් එක්කම තමයි අපි හුස්ම අල්ලගෙන පුෂ් කරන්න ඕනේ. අපි එතකොට අර බ්‍රීදින් එක්සර්සයිස් කරලා තියෙන එක ගොඩක් වැදගත් වෙනවා. හුස්ම තද කරගෙන බබාව එළියට පුෂ් කරන. මොකද අපේ මුලින්ම එන්නේ ඔළුවනේ. එතකොට ඔළුව මේ එළියට එන්න අපෙන් ඇඟෙන් කරන පුෂ් එක ගොඩක් වැදගත් වෙනවා. එතකොට ඒ හුස්ම අල්ලගෙන තමයි අපි පුෂ් කරන්න ඕනේ බබාව. එතකොට අර ඒ දේවල් වලට බ්‍රීදින් එක්සර්සයිස් ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම එක්සර්සයිස් කරලා තිබුණු එක අර මම කිව්වා මම කලින් වීඩියෝ එක කිව්වා කොහොමද මම මොනවද කරපු එක්සර්සයිස් කියලා. එතකොට ඒ දේවලුත් මම දැන් ගොඩාක් වැදගත් වුණා. මම ගිහින් ලේබර් රූම් එකට ගිහිල්ලා පොඩි කාලෙකින් මට බබාව හම්බුණා. මිස්ලත් කිව්වා අනේ මට බබා හම්බුණානේ කියලා. කරදරයක් නැතුව ඔන්න දෙවියන් පිහිටේ බබාව නිරෝගීව ඉදා මගේ අතට ලැබුණා. බබාව ලැබුණු වෙලාවේ හරිම සතුටුයි. ඇත්තටම කියන්න ඕනේ එතන මිඩ්වයිෆ් මිස්ලා දෙන්නෙක් වගේ, නර්ස්ලා දෙන්නෙක් වගේ, ડોක්ටර් කෙනෙක් එහෙම හිටියා. ගොඩාක් අය බබාව එළියට ගන්න පුෂ් කරන්න උදව් කරා. ඒගොල්ලෝ මොටිවේට් කරා. මං කියවනේ මම ගියේ කසල්වීදී කාන්තා රෝහලට කියලා ගවර්න්මන්ට් රජයේ රෝහලක මේ රෝහලේ හිටපු ඒ කාර්ය මණ්ඩලය ලොකු දායකත්වයක් ලබා දුන්නා මට බබාව නිරෝගීව ලැබෙන්න පහසු කරවන්නේ කියපු හැම වචනයකටම මේ වෙලාවේ දීපු හැම ශක්තියකටම මම ස්තුතිවන්ත වෙනවා. දීපු ඒ ශක්තියට. ඉතින් මමත් හිතනවා මගේ මේ වචන ටිකත් බබාලා හම්බෙන්න ඉන්න අම්මලාට ලොකු ධෛර්යයක් වෙයි කියලා. මොකද ඒ
කාල සීමාව ශක්තිමත්ව ගෙවන්න හැම අම්මා කෙනෙක්ටම ධෛර්යය ශක්තිය ලැබිලා ඒ වාසනාව ලැබෙන්න මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැම අම්මා කෙනෙක්ටම ඒ ශක්තිය තියෙනවා. ඉතින් අපි ඒ හිතේට ඒ ශක්තිය අරගෙන අපේ දරු පැටියව අතට ගන්න ඒ දරු පැටියට ජීවිතේ දෙන්න හැම අම්මා කෙනෙක්ටම පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ලේබර් රූම් එකේදී මගේ බබාව අතට ලැබුණාට පස්සේ මට කට් එකක් කරානේ බබා එළියට එන්න පහසු වෙන්න කට් එකක් කරා. ඊට පස්සේ ඒ කට් එකට මැහුම් දැම්මා. ඊට පස්සේ තමයි බබාට කිරි දෙන්න ඔන්න බබාව මගේ අතට දුන්නේ. ඊට පස්සේ බබාත් හැබැයි හොඳට කිරි බිව්වා. ඊට පස්සේ උපත් බර බලලා තිබුණා. ඊට පස්සේ ජෙන්ඩර් එක අපිට ඒ වෙලාවේ බබා ලැබිච්ච ගමන්ම ජෙන්ඩර් එක බලන්න මෙන්න බබා කියලා පෙන්නනවා. ඊට පස්සේ ඔන්න බබාට කිරි දුන්නට පස්සේ මට මගේ පේන් එකත් ඔන්න අඩු වෙලා ගිහලා බබාව හම්බුනාට පස්සේ ඔක්කොම පේන් ටික ඉවරයි නැති වෙලාම යනවා. බබා ගැනම තමයි ඊට පස්සේ ඔන්න බබා අතට ලැබිලා තියෙනවා. ඔන්න ඊට පස්සේ අපි ගෙනිච්ච ඇඳුම් තමයි බබාට අඳවන්නේ. ඊට පස්සේ ඔන්න බබාට අඳලා ඊළඟට ඔන්න ලේබර් රූම් එකේදී ඔක්කොම කියලා දෙන්න. එළියට එනකොටත් මිස් කෙනෙක් ඔක්කොම කියලා දෙනවා කොහොමද අපි පරිස්සම් වෙන්න ඕනේ, කොහොමද නාන්නේ, ඊට පස්සේ පරිස්සම් වෙන්න ඕනේ කොහොමද, ඒ දේවල් ඔක්කොම විස්තර කරනවා එන්න කලින්. ඔන්න මටත් ඒ විදිහට විස්තර කරා ඔක්කොම ටික. ඊළඟට මට රස නෙස්ටමෝල් ටිකක් හදලා දුන්නා. එතන හිටපු මිස් කෙනෙක්. ඔන්න ඒකෙන් ලොකු ශක්තියක් එනවා. ඊට පස්සේ ඔන්න මම ඒකත් දීවා. ඔන්න හරි බඩගින්නේ හිටියේ ඒ වෙලාවේ කාලා හිටියේ උනට අර බඩගින්නේ හිටපු හින්දා හොඳට ඒකත් දීලා බඩ පිරෙන්න. ඊට පස්සේ අපි වෝඩ් එකේ ඇඳට එක්කන් එනවා බබාවයි අම්මවයි දෙන්නම. ඊට පස්සේ ඔන්න කිරි දීලා බබාව බලා ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මොකද වුනේ කියලා මම එන තව වීඩියෝ එකකින් ඔයගලන්ට කියන්නම්. ඇත්තටම ඔන්න මගේ කටහඬට චූටියත් නැගිටලා ඉන්නේ. චූටියා මන් දිහා බලාගෙන ඉන්නේ මම මොනවද මේ කියවන්නේ කියලා. ඔන්න බබාටත් මාස 4 බෙහෙත් එක විද්දා. චුට්ටක් උන වගේ ආවා. පෙන්ඩල් සිරප් දුන්නා. මම ඒවා ගැනත් කියන්නම්කෝ. හරි එහෙනම් ඔන්න අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. අම්මලා තමන්ගේ අත්දැකීම් කියන්න කැමතියි නම් මේක යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම හැමෝටම සුබ පතනවා. ස්තුතියි මගේ වීඩියෝ එක නරඹුවට. ඔයගලන්ගේ ලයික් කමෙන්ට් මාව තවත් දිරිමත් කරනවා. මගේ අත්දැකීම් මම දන්න දේවල් අනිත් අයත් එක්ක බෙදා ගන්න. ඉතින් එහෙනම් තවත් දවසක තවත් අත්දැකීමක් එක්ක දැනුමක් එක්ක හම්බ වෙමු. ඔයගලන්ට සුබ දවසක්. ස්තුතියි.